මේ අවුරුද්දක් දැන් ඉවර වෙන්නයි යන්නේ. ඉතින් කට්ටියට මොනවද කියන්න තියෙන්නේ? ඇත්තටම මේ අවුරුද්දේ මගේ අතින් වරදක් වුණා නම් මගේ අතින් ඔයාගේ හිත රිදුනා නම් ඇත්තටම මම ඒව කරේ හිතලා යකෝ. Fuck you බැල්ලියනේ. All my haters. අනේ දෙවියනේ මාව බේරගන්න. මට පිහිට වෙන්න. බාහුන් සහස්සම හිනින්බිත සායුදන්තම්. මොකද යකෝ ජයමංගල ගාථා කියන්නේ? ඉතිපිසෝ ගාථාවේ පද ටික අමතක වුණාද? අනේ සෝනයි ගහන්න නම් එපා. උඹ බය වුණාද බං? මම ප්‍රෑන්ක් එකක් කළේ. අද පොයේ දවසනේ මම නිවාඩු. පරේද්දයකෝ ගංජා වෙනුවට වේලිච්ච තනකොළ තිබ්බ එක. අනේ ස්වාමිනී මේක කාටත් අමාරු කාලයක් නේ. යකෝ මොකද්ද මේ ලබ්බ? කී පාරක් ගැහුවද පැලෙන්නෙම නෑනේ. හිටපන්කෝ. ග්‍රහ මන්දිරේ ආනුභාවයෙන් මාහට බලය ලබා දෙනු මැනවි. අද නිවාඩුනේ. යමුද මලක් පුදන්න? ඒකනම් හොඳ අදහසක්. හිටපන් මම ඇඳුමක් දාගෙන එන්න. ඇයි ඒ ඇඳුම් මාරු කරන්න යන්නේ? යකෝ මෙහෙම පන්සලට යන්න පුළුවන්ද? මොගල්ද ජොයින්ට් එකක් ගහන්න කතා කළේ නාකී මැන්ටලේ. තෝ ඉතින් හරියට කියන්න එපයි බූරුවා. උඹ දැන් ඇඟෙන් ඵලයන්. වැඩේ ඉවර වෙන්න ළඟයි. යන්න තිබ්බා. මොන පරයද කුකුල් මස් වෙනුවට සෝයා මීට් තියලා තියෙන්නේ.